සුබ දවසක්. මේ වීඩියෝ එක ඔයා දකිනවා කියන්නේ අනිවාර්යෙන් ඔයාගේ ජීවිතය තුළ ලොකු වෙනස් වීමක් වෙන්න යන්නේ. ඔයා සතුටින් ඉන්න ඕන කාලය එවිලයි තියෙන්නේ. රීඩින් එකට යන්න කලින් Divine Magic Reading channel එක subscribe කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. මම හැමදාම කියනවා වගේ හැම වෙලෙම positive vibe එකේ ඉන්න. ඔයා ගාව හොඳ positive energy එකක් තියෙනවා නම් I am positive කියලා comment කරන්න. ඔයා ගාව negative energy තියෙනවා කියලා හිතනවා නම් ඔයා I am clear කියලා type කරන්න. ඒක ඔයාගේ energy එක clear කරයි. අද ඝන දෙවියන්ගේ message එක හොඳ positive card ටිකක් තමයි ඔයාලට ඇවිල්ලා තියෙන්නේ. ඝන දෙවියන්ගේ message එක බැලුවාම ඔයාලට ඝන දෙවියන් කියන්නේ ආදරයෙන් ඉන්න, සතුටින් ඉන්න, ලැබෙන හැම මොහොතෙම සතුටින් ඉන්න කියලා තමයි කියන්නේ. අනාගතය වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ඒ වගේම දැන් තියෙන කාලේ ඉස්සරහට අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ ඔයාට පොඩි සතුටක් ගන්න පුළුවන්. හැම මොහොතෙම සතුටින් ඉන්න පොඩි එක්කෙනෙක් වගේ ඔයා සතුටින් ඉන්න ඕනේ කියලා තමයි ඝන දෙවියන් කියන්නේ. ඒ වගේ හැමෝම එක ආදරෙන් ඉන්න ඒකත් සතුටක් තමයි. ඒ වගේම ටැරොට් එකෙත් එවිලා තියෙනවා සෙලිබ්‍රේට් කාඩ් එකක්. ඉතින් පවුලේ අයත් එක්ක ඔයා සතුටින් ඉන්න හැමෝම එක හොඳ සෙලිබ්‍රේට් මූඩ් එකේ ඉන්න. ඔයාට මේ කාඩ් එකේ එකක්වත් නෙගටිව් කාඩ් එකක් ඇවිල්ලා නැහැ. ඒ වගේම ඔයාගේ මනස කියන දේ අහන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඔයාගේ මනසට දෙයක් කරන්න ඕනේ කියලා හිතනවා නම් ඒක කල් දාන්න එපා. ඉක්මනින්ම එක්ෂන් ගන්න. කල්දදා කල්පනා කර හිටියොත් කාලය තමයි නාස්ති වෙන්නේ. ඒ නිසා ඉක්මනින්ම එක්ෂන් ගන්න. ඒකෙන් ඔයාට අනිවාර්යෙන් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේ අලුත් ආරම්භයක් කරන්න හිතන් ඉන්නවා නම් ඕනම දෙයක් අනිවාර්යෙන් ඔයාට සක්සස් වෙනවා. ඔයා අලුත් රිලේෂන්ෂිප් එකක් පටන් ගන්න හිතන් ඉන්නවා නම් ඒකත් ඔයාට හොඳ අවස්ථාවක් තමයි මේක හොඳම කාලයයි. ඔයා බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නවා නම් ඒකටත් හිතා ඉන්න ඕන නෑ. දැම්මම පටන් ගන්න ඔයාට හොඳ රිසල්ට් තමයි ඒකිනුත් ලැබෙන්නේ. ඒ වගේ ඔයා ඉගෙන ගන්න ඕනේ, පිටරට යන්න ඕනේ කියලා මොනවාරි දෙයක් උත්සාහ කරනවා නම් ඒකත් කල් දාන්න එපා. හැම දෙයකම ඔයාට හරිම වෙලාව ඇවිල්ලා තියෙන්නේ. යුනිවර්ස් ඔයාට සපෝට් එක දෙනවා. ඒ වගේ ඝන දෙවියන්ොත් ඔයත් එක්කම ඉන්නවා. මේ වීඩියෝ එක ඔයා බලන්නත් ඔයා අනිවාර්යෙන් අලුතෙන් දෙයක් කරන්න හිතාගෙන ඉන්න නිසා තමයි. ඒ නිසා ඔයාට යුනිවර්ස් තමයි මේක කියන්නේ. ඔයා මේ වෙලාවේ පටන් ගන්න කියලා කල් දාන්නතෝ මේ වෙලාවේ පටන් ගන්න මම ඔයා එක්ක ඉන්නවා කියලා යුනිවර්ස් ඔයාට සයින් එකක් විදියට තමයි මේ වීඩියෝ එක ඔයා ළඟට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම හැමදේම තනියෙන් කරන්න එපා. කට්ටියත් එක්ක එකතු වෙලා කරන්න. එයාලගේ සපෝට් එක ඔයාට තියෙනවා. ඒ වගේම ඔයා ජොබ් කරන කෙනෙක් නම් ඔයාගේ වැඩ ඔයා ඔක්කොම තනියම කරන්න හිතන්න එපා. අනිත් අයට බෙදලා දෙන්න. ඒකෙන් ඔයාට සැහැල්ලුවක් දැනෙනවා. ඒ වගේ වැඩත් ඉක්මනින්ම ඉවර කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා ටීම් වර්ක් කරන්න. ඒකෙන් ඔයාට හොඳ රිසල්ට් එකක් ලැබෙනවා. ඔයා මේ වෙලාවේ බිස්නස් එකක් තනියෙන් කරන්න හිතනවා නම් ඒකෙනුත් කමන්න. කවුරු හරි ඔයාට විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවා නම් එයාත් එක්ක එකතු වෙලා කරන්නත් පුළුවන් කියලා තමයි මේ කාඩ් එකේ කියන්නේ. ඒ වගේම පවුලේ අයත් එක්ක ඔයාට සතුටු සමරන්න අවස්ථාවක් ලැබෙනවා. පවුලේ මොනවාරි වෙඩින් එකක් වෙන්න පුළුවන්, මොනවාරි පාටියක් වෙන්න පුළුවන්. ළඟදීම ඒ දේ සිද්ධ වෙනවා. ඒක ඔයාගේ වෙඩින් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පවුලේ අයගේ වෙඩින් එකක් වෙන්න පුළුවන්, බර්ත්ඩේ පාටියක් වෙන්න පුළුවන්. නැත්නම් වෙන මොනවාරි සෙලිබ්‍රේෂන් එකක් අනිවාර්යෙන් ළඟදීම වෙනවා. ඒකේ ඔයත් සහභාගී වෙලා සතුටින් ඉන්න. දේවල් හැමදාම එන්නේ නැහැ. ඒ නිසා ඒකට වෙලාව වෙන් කරන්න. කල්පනා කරන්න ඕන. සතුට වෙන්න ඕන කාලේ සතුට වෙන්න ඕනේ. ඒ නිසා හැමෝම එක සතුටින් ඉන්න, ආදරයෙන් ඉන්න පොඩි එක්කෙනෙක් වගේ ඕනට වඩා හිතලා ඉර කරගෙන මානසික වෙවි ඉන්න ඕන නැහැ. සෑහලුවෙන් ඉන්න. අනාගතය වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. නමුත් වර්තමාන කාලයේ නිති කරගන්නත් හොඳ නැහැ. ඒ නිසා ලැබෙන පොඩි සතුට විඳින්න. ගෙදර ඉන්න අය වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්න. දැන් ගෙදර පොඩි අය ඉන්නවා නම් එයාලා වෙනුවෙන් පොඩි වෙලාවක් වෙන් කරලා එයාලත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. එයාලා කියන දේ අහන් ඉන්න පුළුවන්. ඒකෙන් ඔයාගේ මනසට සැනසීමක් ලැබෙනවා. මොනවාරි තීරණයක් ගද්දී ඔයාගේ මනස කියන දේ අහන්න. ඒ වගේ පවුලයත් එක්ක ඒක ගැන කියන්න. එතකොට එයාලගේ අදහස් අහලා ඒකෙනුත් ඔයාට පැහැදිලි තීරණයක් ගන්න පුළුවන්. තනියම තීරණයක් ගන්නකට වඩා ඔයාගේ මනස කියන දේ හරිද නැවැරදිද කියලා චෙක් කරන්න පවුලයත් එක්ක ඒක ගැන කතා කරන්න පුළුවන්. එහෙම හැමෝගෙම අදහස් අහද්දී ඔයාට හරිම පිළිතුරක් ලැබෙනවා.
අන්තිම කාඩ් එක මැජිසියන් කාඩ් එක. මම ගොඩාක් කැමති කාඩ් එකක්. තාම පොසිටිව් කාඩ් එකක්. ඔයාගේ ජීවිතයේ මැජික් එකක් වගේ හැමදේම වෙනස් වෙලා සතුටු පිරුණු ජීවිතයක් ඔයාට ලැබෙනවා. ඔයා ඉස්සරහට යන්න මොනවාරි ස්කිල් එකක් වැඩි කරගන්න හිතන් ඉන්නවා නම් ඒක දැන් කරන්න පුළුවන්. ඒකිනුත් ඔයාට හොඳම අවස්ථාවක් ලැබෙනවා. ටෝටලි මේ රීඩින් එකේ කියන්නේ ඔයාට හොඳම කාලය ඇවිල්ලා තියෙන්නේ. මනස කියන දේ අහන්න. හැමෝම එක්ක සතුටින් ඉන්න, ආදරය ලබා දෙන්න. සක්සස් අබන්ඩන්ස් හැමදේම ඔයාට ලැබෙනවා කියලා. මේ රීඩින් එකට ඔයාලා කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. thank you.